හායි කොහොමද ඉතින් ගොඩක් කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. සම්පූර්ණ මෙනු එකක් මම හදපු විදිහ ඔයාලත් එක්ක ලස්සනට ෂෙයා කරගන්නවා. ඉතින් හදලා තියෙන්නේ මොනවද කියලා ඔයාලට බලනකොට තේරෙනවානේ. ඔන්න ඉතින් මම ඉස්සරලාම හැමදම කියන වගේ උයන එක හරිම ලේසි. ඉතින් මේ උයන එක ලේසි වෙන්න මේ විදිහට හැමදේම ලෑස්ති කරගන්න ඕන. ඉස්සරලාම බොංචි හදන විදිය බලමු. මේ බොංචි හදන තව එක විදිහක්. තව විදි ගොඩකට බොංචි හදන්න පුළුවන් මේ එකක්. බොංචි ටික දෙකට පල්ලලා මේ විදිහට කෑලි කෑලි වලට කපලා ඒකට මම එකතු කරගත්තා තුන පහ කුඩු චුට්ටක්, ඒ වගේම ලුණු කුඩු චුට්ටක්, ඒ වගේම තමයි කහ කුඩු චුට්ටක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලවම් කරලා ඒක පැත්තකින් තියාගන්න ඕන. මේ විදිහට වළඳක් ලිපේ තියාගෙන මම ඒකට තෙල් චුට්ටක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අබ ටිකක් දානවා. අබ දාලා ඉවරලා ඒකට චූරියට කපාගත්ත ලුණු ටිකක්, ඒ වගේම තමයි කුරුඳු කෑලි දෙකක් විතර, රම්පේ, කරපිංචා මේ සේරම ටික දාලා හොඳට කලවම් කරනවා. කුරුඳු ඕනම නැහැ. කුරුඳුයි කරාඹු නැට්ටකුයි සාමාන්‍යයෙන් මම වෙන හැම එකකටම වගේ දානවා. ඔන්න ඔය ටික දාලා ඉවරලා මේ ටික තෙලේ තැම්බීගෙන එනකොට බොංචි ටික දාලා හොඳට කලවම් කරනවා. හැබැයි බොංචි වලට මුකුත් වතුර දාන්න නැහැ ටිකක් වෙලා යනකම්. මොකද මේ බොංචි වල වතුර ගතිය තියෙනවා. අන්න ඒ වතුර ගතිය ඇවිල්ලා බොංචි ටික ලාවට තැම්බෙනකම් බොංචි ටික මේ විදිහටම තියෙනවා. ඔන්න ඔය ගානට බොංචි ටික තැම්බුණාට පස්සේ මම මේකට දානවා දියකිරි චුට්ටක්. ඔයාලා අර බොංචි අමුවෙන් කන්න කැමති කට්ටිය ඉන්නේ. අන්න ඒ අයට මේකට මේ වෙලාවෙදි දාගන්න පුළුවන් දියකිරි ටික නැතුව මිටිකිරි ටික. ඊට පස්සේ මේක කන්න පුළුවන්. මම දියකිරි වලින් තව චුට්ටක් තැම්බෙන්න තියලා ඉවර වෙලා මිටිකිරි ටිකක් දාලා මේක ගානට හිඳනකන් ඉඳලා ලිප ඔෆ් කරගන්නවා. බොංචි ටිකත් එක්කම මම මේ විදිහට තව හැලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා හොදලා තියාගත්ත කරවල කැලි ටිකත් මේකට දාගන්නවා. දාගෙන ඉවර වෙලා කරවල ටික හොඳට බැදුනට පස්සේ කරවල වලට මම එකතු කරගන්නවා අබ කලින් එකතු කරන්නේ නැත්තේ එතකොට අබ ගොඩක් කර වෙන නිසා. ඊට පස්සේ චූරියට කපාගත්ත නයි මිරිස් කෑල්ලක් තියනවා නම් විතරක් දාගන්න. එහෙම නැත්තම් මේ අබ මිරිස් හරි කමක් නැහැ. රම්පේ කරපිංචා මේ ටිකක් දාලා කලවම් කරලා චූරියට කපාගත්ත ලුණු ටිකක් දානවා. ලුණු ටික මම ලුණු චුට්ටයි දාන්නේ. මොකද මේ මම ලුණු කන්න වැඩි කැමති නැහැ. ඒක නිසා ලුණු ටිකක් දැම්මේ. ඒකටම කහ කුඩු චුට්ටක්, තුන පහ කුඩු චුට්ටක්, ඒ වගේම තමයි කෑලි මිරිස් කුඩු චුට්ටක් දාලා මේ විදිහට කලවම් කරනවා. එහෙම කලවම් කරලා ඉවර වෙලා තමයි ලුණු බලන්නේ. මොකද මේ කරවලවල ලුණු ගතිය තියෙනවනේ. අන්න ඒක නිසා ලුණු මදි නිසා මම ආපහු ලුණු කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ලුණු ටික තැම්බෙනකම් මේක හොයාගන්නවා. මෙනු එකේ කෑම දෙකක් රෙඩි. ඊට පස්සේ එක හදන්න තියෙන්නේ ගෝවා මල්. ඉතින් ගෝවා මල් හදන්නත් මේ විදිහට හැලියක් තියලා ඒකට දාගන්නවා තෙල් චුට්ටක්. තෙල් ටික රත් වුණාට පස්සේ සුදු ලුණු දාලා ඒක චුට්ටක් බැදීගෙන එනකොට රම්පේ කරපිංචයි දාලා ඊට පස්සේ මම දාගන්නවා කුරුඳු කෑල්ලකුයි කරාඹු නැට්ටකුයි. ඒ ටික චුට්ටක් කලවම් කරලා ඉවර වෙලා චූරියට කපාගත්ත ලුණු ටික ඒ වගේම තමයි අවු මිරිස් කෑල්ලක් චූරියට කපාගෙන එකතු කරගන්නවා. ඒ ටික දාලා ඉවර වෙලා කලවම් කරලා ඉවර වෙලා මම මේකට එකතු කරගන්නවා මම අර කඩලා හොදලා තියාගත්ත ගෝවා මල් ටික. ගෝවා මල් ටික දාලා ඉවර වෙලා ඒකට තුන පහ කුඩු, ඒ වගේම තමයි කහ කුඩු, ලුණු කුඩු, කෑලි මිරිස් මේ වගේ ටික ඔක්කොම දාලා මේක හොඳට කලවම් කරනවා. කලවම් කරලා ඉවර වෙලා චුට්ටක් වෙලා තියෙනවා ගෝවා මල් වල වතුර ගතිය එනවා. ඒත් එක්කම මම දියකිරි ටිකක් දාලා මේක තැම්බෙන්න තිබ්බා. ඊළඟට දියකිරි ටික හිඳුනට පස්සේ මිටිකිරි ටිකක් දාලා මේක ගානට හිඳනකම් තියාගත්තා. මිටිකිරි දාන එක වීඩියෝ වෙලා නැහැ. ඉතින් රසම මෙනු එකට හැදුවේ මෙන්න මේ එළවලු දෙකයි කරවල තෙල් දාලා. මේවා තියෙනවා නම් ඔයාලත් හදලා මේ විදිහට හදලා බලන්නකෝ. මේ විදිහට නැතුව වෙන විදිහකට හදන කට්ටිය ඉන්නවා නම් ඒ විදිහත් මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවත් හදලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් වීඩියෝ එකක් අරගෙන එන්න. අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. හැමදාම වගේ මං ගිහින් එන්නම්. පරිස්සමින් සතුටින් ඔයාලා හැමෝම hina වෙලා ඉන්න.